ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්නේ රසම රස වම්බටු කරි එකක් කොහොමද හදාගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේකේ රස පාට. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ වම්බටු කරිය හදාගන්න කියලා. අපිට එකටම ඕන කරනවා හොඳින් සෝදාගත් පිරිසිදු කරගත්ත මේ ආකාර ටිකක් මහතට කපාගත්ත වම්බටු. මේ වම්බටු ටික අපි දැන් බෙද ගන්න තමයි සූදානම් වෙන්නේ. මුලින්ම තාච්චියකට තෙල් ටිකක් දාලා අපි මේ වම්බටු ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. රන්වන් පාට කියලා ගත්තාම මේ වම්බටුවේ පොත්ත ටිකක් පාට වෙනස් වෙනකම් බෙද ගත්තාම යති. මේ ආකාරයට අපේ වම්බටු ටික බෙදෙtti මෙහෙම බෙදනවා. ඊට පස්සේ අපි දැන් මේක බෙදලා ඉවරයි. මම දැන් වෙන භාජනයකට මේක මාරු කරගත්තා. ඊට පස්සේ ඒක නිමෙන්න තියලා අපිට අවශ්‍ය කරන අඩුම කුඩු මම මෙතන 9 මිරිස් අරන් තියෙනවා. රාම්පේ කරපිංචා ලුණු ඒ වගේම විශේෂ දෙයක් කරලා තියෙනවා. සුදු ලුණුයි කරපිංචා මම එකට කොටලා අරන් තියෙනවා. දැන් මම ඒක තෙල් ටිකක් දාලා එකට මේ සුදු ලුණුයි කරපිංචා එක දාලා අර වම්බටු බෙදපු තෙල් එකටම දාලා ලුණුත් දාලා ඒ වගේම 9 මිරිස් තියෙනවා නම් රාම්පේ කරපිංචා දාලා මම ටෙම්පරාදුවක් හදා ගන්නවා. 9 මිරිස් නැත්නම් ඔයාලට අමු මිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මම 9 මිරිස් ඉතින් කැමති. ඒ නිසා මම 9 මිරිස් රාම්පේ කරපිංචා බීලෝණු ඒ වගේම සුදු ලුණුයි කරපිංචා කොටාගෙන මේ වම්බටු බෙදගත්ත තෙල් එකටම දා ගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේ තෙල් ප්‍රමාණය අඩු කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මිරිස් කුඩු තේ හැන්දක් ඒ වගේම කහ කුඩු ටිකක් යොදා ගන්නවා. මේ ටිකත් හොඳට ටෙම්පරාදු වෙන්න මේ විදියට ඇරලා ඊට පස්සේ මම මේ අතුරුතුර මේ කිරි ටික හදා ගන්නවා. ඒක නම් වීඩියෝ එකේ නැහැ. පොල් කිරි ටික මේ ආකාරයට ලුණුත් දාලා පොල් කිරි චුට්ටක් මේ විදියට වැඩි ඕනේ නැහැ දා ගන්නවා ඒ ටෙම්පරාදුවට. මේ පොල් කිරි ටික හොඳට පැහෙද්දී උතුරද්දී ඔයාලට පේනවා ඇති ලස්සනට උතුරනවා. අපි ඒ වෙලාවේ අර බෙදගත්ත වම්බටු ටික එකතු කරන්න ඕන. හරියම ලේසියි පහසුයි මේ රෙසිපි එක. මේකත් එක්ක ඕන තරම් බත් කන්න පුළුවන්. මේක එක්ක තව මොන හරි පපඩම බෙදගත්තත් ඇති එච්චරටම මේක රසයි. ඔයාලට මේකට තව කුරුඳු පොතු ඒ වගේම ඔයාලා කැමති නම් උළුහාල් සූදුරු ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. තව පැණි රසට කැමති නම් සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. නමුත් අද මම මේක වැඩ නැතුව තමයි හදන්නේ. මේ විදිහට පියනේ වහලා පොඩ්ඩක් හිඳලා ගන්නවා. දැන් අපේ වම්බටු කරි එක අපි හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේකේ රස පාට මේ විදිහට කිරි හිඳලා ලුණු බලලා ඉතින් හොඳ උණු බත් එකක් එක්ක කන්න තියෙන්නේ. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා යාළුවනේ.